Ramasangwardhana Samiti Sir, Kandar Ramasangwardhana Samiti University. கிராம அபிவிருத்தி திணைக்களமானது கிழக்கு மாகாணத்திலே விசேடமாக ஏனைய மாகாணங்களோடு ஒப்பிடும்போது மிகச் சிறப்பாக ஏனைய மாகாணங்களுக்கு ஒரு முன்மாதிரியாக எங்கள் திணைக்களம் செயல்பட்டு வருகிறது. இந்த திணைக்களத்தின் கீழ் 45 பிரதேச செயலக பிரிவுகளிலும் 1079 கிராம சேவகர் பிரிவுகளிலும் 2200 கிராம அபிவிருத்தி மற்றும் மாதர் கிராம அபிவிருத்தி சங்கங்கள் காணப்படுகின்றன. மக்கள் தான் ஸ்டார்ட் பண்ண காமிய அபிவிருத்தி சங்கம் அரசாங்கம் இல்லை. රජයෙන් පටන් ගත්ත දෙයක් නෙවෙයි ග්‍රාම සංවර්ධන සමිතිය කියන්නේ. ග්‍රාම සංවර්ධන සමිතිය කියන්නේ ගමේ කට්ටිය එකතු වෙලා පටන් ගත්ත දෙයක්. ஒரு 50-60 வருஷத்துக்கு முதல் අවුරුදු 50කට 60කට ඉස්සර ගමේ තිබ්බ එක සමිතියයි. கிராம සංවර්ධන සමිතිය. கிராமத்தில் இருந்து அது மட்டும் தானே கிராம அபிவிருத்தி சங்கம். கிராம அபிவிருத்தி சங்கம் என்றா எல்லாம் செய்ய வேணும். கிராமத்தை அபிவிருத்தி காப்பாற்ற வேணும் அந்த சங்கம் தானே. ඒ සමිතියට ග්‍රාම සංවර්ධන සමිතියට පුළුවන් වෙන්න ඕනේ ගමේ සංවර්ධන කටයුතු කරන්න. கிராம සංවර්ධන நிலதாரி විතරයි ඉස්සර හිටියේ. அந்த நேரத்துல அவங்க மட்டும் தான் நீங்க நாங்க சின்னாக்கள நின்று இப்ப எத்தனை பேர் இருக்கு எனக்கு தெரியாது. எத்தனை ஆபீசர்ஸ் இருக்கு ஒரு கிராமம். ஆனால் அந்த சேவை இப்ப இல்ல. අර තිබ්බ சேவை දැන් නැහැ. ඒ නිසා මං ඉල්ලන්නේ அதுதான் நாங்கள் கேட்கிறோம். உங்களோட ரிக்வெஸ்ட் பண்றோம். இந்த கிராம அபிவிருத்தி சங்கம் என்றால் கிராமையிலே அபிவிருத்தி செய்ய வேண்டும். එහෙමයින්න බෑ. ඒ නිසා අපේ ගමේ වැඩවලට අපි එකතු වෙමු. ග්‍රාම සංවර්ධන සමිතිය ඒ රාජකාරිය ගමේ සංවර්ධනය සඳහා අභිවෘද්ධිය සඳහා යොමු වෙමු කියලා මා ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ 2025 දක්ෂතා පෙන්වූ විශේෂ දක්ෂතා පෙන්වූ ග්‍රාම සංවර්ධන සමිති වලට මගේ ස්තුතිය පුද කරනවා. අපේ ග්‍රාමීය අභිවෘද්ධිය කරමු. අද සහතික පත්‍ර ත්‍යාග ලැබෙන සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරන්නට ප්‍රශංසාව පුද කරන්නට කැමතියි. ඒ වගේම මේ උත්සවය සංවිධානය කළ නැගෙනහිර පළාත් ග්‍රාමීය සංවර්ධන අධ්‍යක්ෂක ඉලංග මුදුන් මහතා එතුමාටත් බොහොම ස්තුතියි පළ කරනවා. බොහොම ස්තුතියි මිකන්නන්ට. மூன்றாவது இடத்திலே மாவட்ட ரீதியாக திருவண்ணாமலை மாவட்ட ரீதியாக மூன்றாவது இடத்திலே பெற்றுக் கொள்கின்றார். எங்கே உங்கள் கரகோஷங்கள்? இந்த விருதினை வழங்கி வைப்பதற்கு நாம் அன்போடு அழைப்பது இன்றைய நிகழ்வின் பிரதம அருவி கிழக்கு மாகாண கௌரவ ஆளுநர் பேராசிரியர் ஜெயலலிதா ரத்னசேகர் அவர்களை அன்போடு வழங்குகின்றேன். இரண்டாவது இடத்திலே பெற்றுக் கொள்கின்றார்கள் மொரவெவ பிரதேச செயலக பிரிவைச் சேர்ந்த மொரவெவ ஆர்டிஎஸ் தலைவரை அன்போடு அழைக்கின்றேன். முதலாவது இடத்திலே பெற்றுக் கொள்கின்றார்கள் பட்டணமும் சூழலும் பிரதேச செயலக பிரிவைச் சேர்ந்த உதயத்துறை ஆர்டிஎஸ் தலைவர் அவர்களை மேடைக்கு அழைக்கின்றேன். நன்றிகள். அடுத்த விருதினை வழங்கி வைப்பதற்கு நாம் அன்போடு அழைப்பது
පහුගිය ස්වභාවික විපත වෙච්ච වෙලාව පහුගිය ස්වභාවික ආපදා වෙච්ච වෙලාව තමයි අපිට ග්‍රාම සංවර්ධන සමිතිවල කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිවල තිබෙන කාර්යභාරය කොයිතරම් වටිනවද කියන එක පැහැදිලි කරගන්න පිළිච්ච හොඳම අවස්ථාව ආසන්නතම අවස්ථාව. ගම අතුර ඇවිල්ලා ගම් හැට වෙනවයි කියන ආරංචිය ආපු මොහොතේ ඉඳන් අපිට මුලින්ම ආපු ප්‍රශ්න තමයි කොහොමද දැන් මේ ගෙවල් වල ඉන්න අය ගම් වල ඉන්න අය අයින් කරගන්නේ. පොලිසිය දාන්න පුළුවන්, ග්‍රාම නිලධාරීතුමා ආයවන්න පුළුවන්. හැබැයි මේ හැමෝම කිව්ව එකක් තමයි අපි RDS සම්බන්ධ කරගන්න. RDS සම්බන්ධ කරගන්න. WRDS එකට ඉන්න සම්බන්ධ කරගන්න. ඒ හරහා යාන්ත්‍රණය ගියාම වැඩේ සාර්ථක වෙනවා කියන අදහස එනකොට තව වෙලා ඉවරයි. විශේෂයෙන්ම අපි කින්නියා මෝතෝර් සේරුවිල වෙරුවල් වගේ ප්‍රදේශ මම මතක මේ ආපදා වෙලාවදී විශේෂයෙන්ම ග්‍රාම සංවර්ධන සමිති වලින් මේ කාන්තා ග්‍රාම සංවර්ධන කරපු කාර්යභාරය ඉතාම විශාලයි. ඒ කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණය යම් කිසි ආකාරයකින් ක්‍රියාත්මක වෙන්න පොඩි කාලයක් ගන්නවා. ඒකට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය උපදෙස් ඉහළ ඉඳන් පහළට ගලාගෙන යන්න යම් කාලයක් ගත වෙනවා. අනේ කාලයේ තියෙන ගැප් එක පියව ගන්න පුළුවන් යාන්ත්‍රණයක් තමයි මේ ග්‍රාම සංවර්ධන සමිති කියලා කියන්නේ. ඒකට උඩින් නියෝගයෙන් ඉන්න ඕනේ නැහැ. කවුරුත් අණ කරන්න ඕනේ නැහැ. ගමේ තිබෙන ප්‍රශ්නේ ගමේ තිබෙන අවශ්‍යතාවය බලලා ශනිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්වේච්ඡා යාන්ත්‍රණයක් මේ ග්‍රාම සංවර්ධන සමිති යාන්ත්‍රණය. ඉතින් ඒ ගැන අමුතුවෙන් වර්ණාරන්න අවශ්‍ය නැහැ. නමුත් ඇගීමක් අවශ්‍යයි. මොකද මේක ස්වේච්ඡා සේවයක් මූල්‍ය ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට බැනුම් අහන්න වෙන වැඩක්. කොච්චර කරත් සමාජයට බැනුම් අහන්න වෙනවා. චෝදනා එන නිසා අගය කිරීමක් අවශ්‍යයි. ඒ අගය කිරීම ලැබෙන්නත් ලැබෙන්න ඕන තැනින්මයි. රාජ්‍යාන්තරයෙන් මේ අගය කිරීම ලැබෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා අද මේ අවස්ථාව වටිනවා. මේක සංකේතයක්. ඔබ කරන සේවය අපි අගය කොට සලකනවා කියන එක පෙන්වන්න අපිට ඒක වටිනවා කියන එක මම සංකේතයක් ලෙස දාගමු. ඊට අමතරව මම තව එක කාරණාවක් කියලා අවසන් කරන්නම්. අපේ රජය ඔබ දන්නවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ජනතාව මූලික කරගත් ජනතාවාදී ආණ්ඩුවක්. මේ ආණ්ඩුව පත් කරගත් ජනතාව වෙනසක් අපේක්ෂාවයි. මේ පවතින ක්‍රමය වෙනස් කරන්න අපේක්ෂා කරමින් තමයි ජනතාව මේ ආණ්ඩුව පත් කරගත්තේ. ඒ අපේක්ෂාව ඇතුලේ මේ ගම් වලට වෙන්න ඕන සංවර්ධනය තිබුණා. ජනතාව අපේක්ෂා කරා ගම් ඊට වඩා සංවර්ධනය විය යුතුයි. ගම් වල සංවර්ධනය වෙන ප්‍රවේශය වෙනස් විය යුතුයි කියන්නේ. ඒ අරමුණෙන් තමයි අපි ප්‍රජාශක්ති යාන්ත්‍රණය අලුතෙන් හඳුන්වා දීලා තියෙන්නේ. ප්‍රජා සංවර්ධන සභා නිර්මාණය කරලා ප්‍රජාශක්ති සභා අපි හදලා තියෙන්නේ. ඒක නිසා අපි යෝජනා කරලා තියෙන නිසා අර අපේ ආණ්ඩුවර්තුමා කියවා වගේ ගමක දැන් ඉන්නවා නිලධාරීන් ගණනාවක්. මේ ග්‍රාම නිලධාරීතුමා ඉන්නවා, ආර්ථික සංවර්ධන නිලධාරීතුමා ඉන්නවා. මේ ඊට පස්සේ සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකාර්මික ගම්මාන කෘෂිකර්ම උපදේශක, දීවර නිලධාරියා ඉන්න මේ වගේ නිලධාරී කීප දෙනෙක් ඉන්නවා කියන අදහස් තමයි රාජ්‍යාංගනේ රජයේ යම් අමාත්‍යාංශ ගණනාවක්, රාජ්‍ය ආංගන ගණනාවක්, රාජ්‍ය ආයතන ගණනාවක් ගමේ සංවර්ධනයේ වෙන විවිධ ආකාර වලින් මැදිහත් වෙමින් ඉන්නවා, සල්ලි වෙන් කරගෙන ඉන්නවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ මේ යාන්ත්‍රණ ඒකාබද්ධ වෙලා ගමකට සලස්මක් නැතුව, ගමකට දීර්ඝකාලීන මධ්‍යකාලීන සලස්මක් නැතුව මැදිහත් වෙයි නොවිච්ච එකේ ප්‍රශ්නේ අපි අද මොනවද කරන්නේ? ඒ නිසා තමයි ප්‍රජාශක්ති යාන්ත්‍රණය අපි ගණන්ලා තියෙන්නේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ග්‍රාම සංවර්ධන සමිති, සමෘද්ධි නිලධාරීන්, දීවර ප්‍රජාව මේ සියලු දෙනා ඒකරාශී කරගත්ත විධිමත් අපි කියන්නේ අර සාර්වත්‍රිකනේ හොලිස්ටික් අප්‍රෝච් එකක් අපිට ඕනේ. නිසා තමයි අපි මේ ගියන්නේ. මෙතනදී දාදවා තේරුම් ගන්න එපා ග්‍රාම සංවර්ධන සමිති මගහැරලා යාමේ ක්‍රමවේදයක් නෙමෙයි ප්‍රජාශක්තිය කියලා කියන්නේ. ගොඩක් අය උත්සාහ කරනවා අර්ථ දක්වන්න ග්‍රාම සංවර්ධන සමිතිය හරි කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය හරි මගහැරලා ඒක ස්කිප් කරලා යන එකක් නෙමෙයි ප්‍රජාශක්තිය කියලා කියන්නේ. ප්‍රජාශක්තිය කියලා කියන්නේ මේ විවිධාකාරයේ ගම තුල සක්‍රීයව සහභාගී වෙන සියලු දෙනා එක තැනකට ගේන්න හදපු යාන්ත්‍රණයක්. අනිවාර්යෙන් ඒ යාන්ත්‍රණය ඇතුලේ ග්‍රාම සංවර්ධන සමිතිය, කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියේ ඉන්න ඔබ නායකත්වය ගන්න ඕනේ. මොකද ඔබට අත්දැකීම් තියෙනවා. ඔබ වැඩ කරලා පුරුදුයි. ඔබ ගම දන්නවා. ගමට වෙන්න ඕනේ මොකද්ද කියලා ඔබ දන්නවා. ඔබ තමයි ඒකේ නායකත්වය ගන්න ඕනේ. ඒකේ සැලසුම් හදන තැන ඉන්න ඕනේ. ඒකට අවශ්‍ය උපදේශනය හදන්න ඕනේ. තමන් ඔබෙන් ආදරයෙන් ඉල්ලනවා. තම ගෞරවයෙන් ඉල්ලනවා. ප්‍රජාශක්ති යාන්ත්‍රණයට එකතු වෙන්න ඔබ ලබාගත් අත්දැකීම්, ඔබේ දැනුම
ඔබ යම් ආකාරයක කාලයක් තිස්සේ වැඩ කරලා එකතුව ගත්තයන් මොන හරි අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා නම් ඒකත් අරගෙන තරුණ පරම්පරාවත් ඒක රාශී කරගෙන ප්‍රජාශක්තිය ආන්දරණ එකතු වෙන්න අපි ආණ්ඩුවක් විදියට රජයක් විදියට කැපලා ඉන්නවා ඔබ ගමට හදන සලස්ම වෙනුවෙන් ඔබ ගමට හදන සලස්ම වෙනුවෙන් මුදල් වෙන් කරන්න වැඩ කරන්න ඒ වෙනුවෙන් කැපෙන්න අපි ඇස්ලා ඉන්නවා එසා අපි ඉස්සරහට අනේ ආන්දරේ හරහා එකතු වැඩ කරමු මේ ග්‍රාම සංසමිතිය ආන්දරයට යන ගමන් අරකට එක්ක සමාන්තරව එකට යමු කියන ඉල්ලීම කරමින් මම කතාව අවසන් කරනවා ඔබ සමට ජය වේවා